ආයිබෝන් කියලා මම පිළිගන්නවා YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙන මේ වගේ ගානක් දීලා කෝණයක අගයක් ගැහුවොත් ඉස්සෙල්ලාම අපිට කියන්නේ DAB. අපි කෝණය හොයාගන්නේ මේ කෝණ තොප්පියේ තියෙන්නේ මැද්දේ තමයි තියෙන්නේ කෝණය. මේ ඉලක්කම් තුන තිබ්බට ඉංග්‍රීසි අකුරු තුනේ මැද්දේ DA. එතන කෝණ තොප්පියේ එන තියෙන A අකුරු තියෙන මෙන්න මෙතන. එන්න මේ කෝණ තමයි යන්නේ DAB කියලා තමයි අහන්නේ. මේක කෝණය හොයාගන්න අපිට කිසිම දෙයක් දැක්ක ගමන් හිතෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි මේකේ මේ දන්න විදිහට හොයා ගන්න ඕනේ. මෙතන ඉර දෙකක් තියෙනවනේ. ඉර දෙකක් තියෙනවා කියන්නේ මේකේ කෝණයගේ අංශක 30යි නම් මේකේ කෝණයගේ අංශක 30 වෙන්න ඕනේ. මොකද සමාන ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණික සමාදපාද ඉස්සරහින් තියෙන කෝණ සමානයි කියලා. මේ දෙක 30යි නම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මේක. ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව සමානයි. එතකොට මේ දෙක එකතුව 60යි නම් මෙතෙන්ට 30යි නම් 30 දෙක ගුණේ 60යි. එතකොට මේක 60යි නම් මෙතන සමාන පාදයක් තියෙනවා කියන්නේ මෙතනත් 60යි. එතකොට අපි කිසිම සුළු කිරීමක් නැතුව එකපාරම ගන්න පුළුවන් DAB කෝණය සමානයි අංශක 60යි කියලා. මේ වගේ ගානක් සරලව අපි හදාගන්නදී තවත් YouTube එකේ වීඩියෝ අරගෙන මම ප්‍රමේයන් ටික ඉක්මනට වීඩියෝ එකකින් අපි හම්බෙමු.